සාදරයෙන් පිළිගන්නවා අපේ Movie Buzz YouTube channel එකට. අපේ videos බලන ඔයාට ගොඩක් ස්තුතියි. මේ ලැබෙන පුංචි view එකත් අපට ගොඩක් වටිනවා. ඒ නිසා ඔයා අපේ channel එකට අලුත් නම් subscribe කරලාම බලන්න පටන් ගන්න. ඔන්න ඉතින් අදත් අපි අරන් ආවා 2025 රිලීස් වෙච්ච Tourist Family කියන Indian Tamil language comedy drama film එක. ඇත්තටම මේක නම් ලස්සන අවසානයක් තියෙන පටන් ගත්ත තැන ඉඳන් hina වෙවි කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් ලස්සන කතාවක්. මේ කතාවට බේස් වෙලා තියෙන්නේ යාපනයේ දෙමළ පවුලක් COVID-19 පැන්ඩමික් එකෙන් පස්සේ ලංකාවේ ඇතිවෙච්ච දුෂ්කරතා දරා ගන්න බැරුව පවුල පිටින්ම බෝට්ටුවක නැගලා හොරෙන්ම ඉන්දියාවට ඇවිත් අලුත් ජීවිතයක් හදාගන්න විදිහ. ඒකම එහෙ ජීවිතේ හැටගෙන විදිහ අලුත් සම්බන්ධතා හදාගන්න විදිහ එක්කම එයාලට මෝන දෙන්න වෙන ලොකු කරදරයකින් එයාලා බේරෙන විදිහත් ලස්සනට පෙන්නනවා. ඉතින් තවත් කතා නැතුව අපි යමු ෆිල්ම් එකට. මේ ෆිල්ම් එක පටන් ගන්නේ අම්මයි තාත්තයි පුතාලා දෙන්නයි බරටම බෑග් එල්ලගෙන බීච් එක දිහා බලන් ඉන්න සීන් එකකින්. බලන් ඉන්න අපිට තේරෙන්නේ එයාලා නිකන් දුර ගමනක් යන ලෑස්තිලා ඉන්නවා වගේ. ලංකාවේ යාපනයේ වල්වෙට්ටිතුරේ බීච් එක තමයි මෙයාලා ඉන්නේ. ටිකක් වෙලා මූද දිහා බලන් ඉඳලා තාත්තා අහනවා යමුද කියලා. චූටි පුතා yes daddy කියනවත් එක්කම කට්ටියම බිම තිබ්බ බෑග් ටිකත් අතට අරගෙන මූද පැත්තට ඇවිදගෙන එනවා. චූටි පුතාන හරිම සතුටින් ඉන්නවා වගේ පේනවා. ඊළඟට එයාලගේ කතාව වලින් අපිට තේරෙන්නේ එයාලා බෝට්ටුවක යනවා වගේ. ටික වෙලාවකින් ඊළඟ සීන් එකේදී එයාලා ඉන්නේ රාමේශ්වරම් තමිල්නාඩු වල. ඒ කියන්නේ ඉන්දියාවේ. ඒ කියන්නේ මේ ලංකාවේ දෙමළ පවුල හොරෙන්ම බෝට්ටුවකින් ඉන්දියාවට එන එක. මෙයාලා කළුවරේ ටෝච් එකකුත් ගහගෙන කොහොම හරි පරිස්සමට ඉන්දියාවට ඇවිත් හති දාදා තෙමුණු ඇඳුම් එහෙම මිරිකලා ආයම ගමන පටන් ගන්නවා. එතකොටම පොඩි පුතා ඔළුවේ අත ගහගෙන කියනවා අයියෝ මගේ සූට් කේස් එක දාලා ආවා. මං ඒක ඉක්මනින් අරන් එන්නම් කියලා දුවනවා. අම්මයි තාත්තයි කෑ ගහනවා ඒක නැතුවට කමක් නෑ යන්න එපා කියලා. හැබැයි එයා දුවලා ඉවරයි එතකොට. එතකොටම එයාලා නොහිතපු විදිහට පොලිස් නිලධාරීන් ටිකක් ටෝච් ගහගෙන ඔතනම නවතින්න කියලා කෑ ගහගෙන එනවා මෙතෙන්ට. මෙයාලා බෑග් බිම දාලා අත් උස්සගෙන දන ගහලා කියනවා වෙඩි තියන්න එපා අපි වැරදිකාරයෝ නෙමෙයි කියලා. පොලිසියෙන් අහනවා කවුද ඔයාලා කියලා. තාත්තා කියනවා මම ධර්මදාස් මේ මගේ පවුල. අපි ලංකාවේ ඉඳන් එන්නේ කියලා. ඒ මොකටද හදි තාත්තා කියනවා අපි ඕන කමින් ආවේ නැහැ සර් කිව්වහම පිටිපස්සෙන් හුරතල් කටහඬින් පොඩි පුතා කියනවා පාර වැරදිලා ආවස කියලා. පොඩි පුතා සූට්කේස් එක ගේන්න ගිය හින්දා පොලිසිය දැක්කේ දැනුයි ආව. පොලිස් නිලධාරියා පුදුමෙන් අහනවා පාර වැරදුනේ කොහොමද කියලා. එතකොට පොඩි පුතා කියනවා අපි ලංකාවේ පවුල පිටින් මාළු අල්ලනකොට පාර වැරදිලා ඉන්දියාවට ආවා කියලා. තාත්තා සැර කරනවා ඔය වගේ කතා කිව්වොත් අපට වෙඩි තියයි බං ඉක්මනින් වරෙන් මෙතනට කියලා. ඊළඟට පොලිස් නිලධාරියා අහනවා මෙහිට ඇවිත් කොහෙටද යන්නේ කියලා. එතකොට තාත්තා කියනවා මගේ මස්සිනා ප්‍රකාශ් තමයි දන්නේ සර්. එයා තමයි තැන බලලා තියෙන්නේ කියලා කියනවා. ඉතින් ප්‍රකාශ් කෝ කියලා අහලා එයාව හොයද්දි තාත්තා තනියම හිතනවා මිනිහා මහතයි වේගෙන් දුවන්නත් බෑ. දිව්වත් එක තැන තමයි මේ හරියම ඇති කියලා තනියම හිතනවා. එතන බෝට්ටුවක් වහලා තිබ්බ රෙද්ද අයින් කරද්දි එතන හැංගිලා හිටපු ප්‍රකාශව අහුවෙනවා. තාත්තා කියනවා අඩේ උඹව තමයි අපි හොයා හිටියේ. මෙතනද හැංගිලා හිටියේ කියලා. ඉතින් ඒ අස්සේ අම්මා අහනවා හොඳින් ඉන්නවද අයියේ කියලා. ඊළඟට අපිට පෙන්වන්නේ මෙයාලවත් පොලිස් වාහනේ දාගෙන පොලිසියට එක්කන් යන සීන් එකක්. ප්‍රකාශ් හොරෙන්ම තාත්තට ඒ කිව්වේ ධර්මදාස්ට කියනවා මොනා හරි කියලා කන්න ලව් කරන්න කියලා. ඊට පස්සේ ධර්මදාස් කියනවා සර් ප්ලීස් සර් ලංකාවේ ජීවත් වෙන්න අමාරුයි. ණයත් වැඩි. බඩුත් ගණන්. ඔයාගේ සහෝදරයෙක් කියලා හිතලා උදව් කරන්න සර් කියලා පොලිස් නිලධාරියාගේ කකුල අල්ලනවා. මේක දැකපු ලොකු පුතාට තරහ යනවා. එයා තාත්තගේ අත ඇදලා අරන් මොකද මේ කරන්නේ කියලා අහනවා. ඔයාලව බේර ගන්න හදන්නේ කියද්දි ලොකු පුතා බනිනවා බේර ගන්න ඕන නම් අපිව මෙහෙ ගේන්නතු ඉන්න තිබ්බනි කියලා. දෙන්න අතර පොඩි කතා බහක් ඇති වෙනවා. ඉතින් මේ සේරම පොලිස් නිලධාරීන් තුන්දෙනාම බලන් ඉන්නවා. තාත්තා දිගින් දිගටම බැගෑපත් වෙලා ආයෙමත් කකුල අල්ලනවා. ලොකු පුතා ආයෙම කෑ ගහනවා ඔයා ඕන දෙයක් කතා කරන්න කකුල් අල්ලන්න එපා කියලා. මැද ඉන්න පොලිස් නිලධාරියා ටිකක් මානුෂය කෙනෙක් වගේ බලන් ඉන්න අපට තේරෙනවා. එතකොටම පොඩි පුතා බෑග් එකක් ඇරලා බලු පැටියෙක්ව එළියට ගන්නවා. එයාගේ මේ උපන්දිනේට තාත්තා දුන්න ජෙනී කියන බලු පැටියව ඔයාට දුන්නොත් එයාව බලා ගන්න පුළුවන්ද කියලා පොලිස් නිලධාරියාගෙන් අහනවා. පොඩි පුතා කියනවා ඔයා දැන් අපිව ආපහු ලංකාවට යවනවනේ. එහෙ ගියම අපට තුන් වේල කන්නත් නැහනේ. ඔයා ගාව හිටියොත් ජෙනී හරි කාලා බීලා ඉඳීවිනි කියලා කියනවා.
එතකොට පොලිස් නිලධාරියා අහනවා මම මෙයාට කෑම දෙයි කියලා කොහොමද ඔයා හිතන්නේ කියලා. එතකොට කියනවා නොදන්න අපේ මාමට වතුර දෙන්න ඔයා ඇහුවානේ. ඒ වගේ මේ නාදුරන බල්ලටත් බිස්කට් එකක් හරි ඔයා නම් නොදෙන්නේ නෑ කියලා. මේ කහපු මාමා හිමීට අහනවා මායි බල්ලා එක වගේද බං කියලා. මේ කහපු පොලිස් නිලධාරියට හයියෙන් hina යනවා. කොහොම හරි පොඩි පුතා කරුණාවන්ත පොලිස් නිලධාරියා එක්ක යාළු වෙනවා. එයා අහනවා ඔයාගේ නම මොකක්ද කියලා. පොඩි පුතා කියනවා ආකාශ් කියලා. ටිකක් කල්පනා කරලා පොලිස් නිලධාරියා කියනවා මගේ පුතත් ආකාශ්. එයාට කතා කරන්න බෑ. එයාට කතා කරන්න පුළුවන් වුණා නම් මේ වගේම කටකාර වෙලා ඉඳීවි කියලා කියනවා. මේ දිහා තාත්තයි පවුලේ අනිත් කට්ටියයි පුදුමින් වගේ බලන් ඉන්නවා අපට පෙන්නනවා. ඉතින් ඊට පස්සේ මේ පොලිස් නිලධාරියා ධර්මදාස්ට කියනවා අපි ඔයාලව දැක්කේ නැහැ. ඔයාලත් අපිව දැක්කේ නැහැ කියලා එයාලව මගින් බස්සලා පොලිස් වාහනේ යන්න යනවා. ඉතින් ප්‍රකාශ් කියනවා හොඳ වෙලාවට ඔයා ආකාශට ජෙනීව තෑගි දුන්නේ කියලා. එතකොට තාත්තා පොඩි පුතාගෙන් අහනවා කොහෙන්ද මේ බල්ලා කියලා. එතකොට එයා කියනවා අර සූට්කේස් එක ගන්න ගිය වෙලේ එතන ඉඳලා බෑග් එකේ දාගත්තා කියලා. එතකොට මේක තේරුම් ගන්න බැරි ප්‍රකාශ් පුදුමෙන් අහනවා දාස් එතකොට ආකාශ් කිව්වේ බොරුද? බල්ලාගේ නම ජෙනී නෙමෙයිද කියලා. එතකොට තාත්තා කියනවා මෙයාගේ නමම ආකාශ් නෙමෙයි කියලා. එතකොට අම්මා කියනවා තමන්ගේම නංගිගේ ළමයින්ගේ නම්වත් ඔයා දන්නේ නෑනේ අයියේ කියලා. එතකොට තාත්තා ආයෙම පොඩි පුතාගෙන් අහනවා ඒ නිලධාරියාගේ පුතාගේ නම ඔයා කොහොමද හොයාගත්තේ කියලා. එතකොට එයා කියනවා එයාගේ අතේ ටැටූ එකක් ඔරලා තිබ්බ ආකාශ් කියලා. එයාගේ නම තිබ්බේ වෛරවන් කියලා. ඉතින් මං හිතුවා ආකාශ් කියන්නේ පුතා වෙන්න ඇති කියලා කියනවා. ඉතින් මෙයා හොරතලේට හිටියට කපටි මොලකාරයෙක් කියලා අපට තේරෙනවා. ඉතින් ආපහු මෙයාලා යාළගේ දිග ගමන පටන් ගන්නවා. මෙයාලට උදව් කරන්නේ අම්මගේ අයියා ප්‍රකාශ් තමයි. මුලින්ම මෙයාලා යන්නේ ඉන්න තැනක් හොයාගෙන. ඉතින් මේ දිග ගමන යන අතරේදී ඒගොල්ලන්ට එක තැනක හම්බෙනවා බීලා වගේ මුණින් වැටිලා හිටිය පිරිමි ළමෙක්. ඉතින් ප්‍රකාශ් එපා කියද්දිම දාස් ඇම්බියුලන්ස් එකක දාලා ඒ ළමයා හොස්පිටල් යවනවා අපට පෙන්නනවා. තාත්තගේ මේ හැසිරීම වලින් අපට තේරෙන්නේ මේ තාත්තා හරි හොඳ මිනිස්සෙක් කියලා. කොහොම හරි මෙයාලා එනවා චෙන්නයි තමිල්නාඩුවල කේසව නගර් කොලනියට. ප්‍රකාශ් මෙයාලට ඉන්න ගෙදර කුඩ තට්ටුවක් කතා කරලා දෙනවා. ප්‍රකාශ් කියනවා මේ ඒරියා එක ගොඩක් ලොකුයි එකාට එකෙක් කතා කරන්නේ නැහැ මේක තමා සේෆ්ම තැන කියලා. මේ ගෙදර නෝනා නම් හොඳයි. මහත්තයා තමයි අවුල කියලා කියනවා. ධර්මදාස් අහනවා ඇයි එයාගේ ජොබ් එක මොකක්ද කියලා. එතකොට ප්‍රකාශ් කියනවා කලින් ගේ බලන්න ආව වෙලේ තුන් පාරක් මහලත් දැනගන්න බැරි වුණා අදත් මොන බාධා එයිද දන්නේ නැහැ කියලා. එතකොට පිටිපස්සෙන් කවුද ගෑනු කෙනෙක් අහනවා ඔයාලා අලුතෙන්ද ආවේ කියලා. අපි මේ ළඟ ගෙදරක ඉන්නේ කියලා කියනවා. එතකොට එයාගේ අහංකාර පාට මහත්තයා අපි යමුද කියලා එයාව එක්කන් යනවා. ඉතින් ඊළඟ සීන් එකේදී අපිට පෙන්නනවා එයාලා ගිහින් ගෙවල් අයිතිකාරයාගේ ගෙදරට. ප්‍රකාශ් හොරෙන්ම අම්මට කියනවා ඔයා මොනාටවත් කතා කරන්න එපා නංගි මේ ගමේ දෙමළ ඉගෙන ගන්නකම් සයිලන්ට් එකේ ඉන්න කියලා කියනවා. ඒ ගෙදර අයිතිකාරිය අහනවා බොන්නේ මොනවාද කියලා. ඒ අහපු එකට ඒ පවුලේ අම්මා කෝපි කියලා උත්තර දෙනවා. මේ ගෙදර ඉන්නේ අම්මයි තාත්තයි කුරල් කියලා දුවෙකුයි. ධර්මදාස් අහනවා ඔයාගේ හස්බන්ඩ් මොකද කරන්නේ කියලා ගෙදර අයිතිකාරියගෙන්. එතකොටම එයා එනවා. බලද්දි එයාත් පොලිස් ඉන්ස්පෙක්ටර් කෙනෙක්. එයාගේ නම රාගවන්. මෙයාව දැක්කහම හැමෝම බය වෙනවා. ඉතින් එයා කෙලින්ම ධර්මදාස් ගාවට ඇවිත් මං රාගවන් කියලා අත දෙනවා. ඉතින් දාස් ඉඳගෙනම අත දෙනකොට එයා අහනවා නැගිටලා අත දෙන්නවත් දන්නේ නැද්ද කියලා. එතකොට ධර්මදාස් කියනවා නැගිටින්නම් ඒත් ලිප් කිස් වදිත් දන්නේ නැහැ කියලා. මොකද ඒ තරම් එයා ලං වෙලා ඉන්න නිසා. ඊට පස්සේ එයා ටිකක් විතර ඈත් වුණාම දාස් නැගිටලා කතා කරනවා. ඉතින් මේ වෙලාවේ ගෙදර ආйти ඉන්ස්පෙක්ටර් මහත්තයා රාගවන් අහනවා දාස් කොහෙද වැඩ කරන්නේ කියලා. දාස් කියනවා ජොබ් එකක් හොයනවා. කීප දෙනෙක් එක්කම දොඩලා තියෙන්නේ කියලා. මෙයාගේ මේ කතා කරන විදිහ වෙනස් නිසා අයිතිකාරයට තේරෙනවා මෙයාලා තමිල්නාඩු අය නෙමෙයි කියලා. ඉන්ස්පෙක්ටර් සැකෙන් වගේම තරහෙන් අහනවා ඔහේම ගම කියනවද මම්ම කියන්නද කියලා අහනවා. හැමෝම ගොඩක් බය වෙනවා. එහෙම මෙයා hina වෙලා අහනවා ඔයාලා කේරලා වලින් නේද කියලා. ඔන්න එතකොට තමා කට්ටියටම හිත යටින් සැනසීමක් දැනෙන්නේ. ඉතින් දාස් ඒ විදිහටම හිතන්න ඇරලා කතා කරනවා. සර් කොහොමද හරියටම හොයාගත්තේ අහනකොට ඉන්ස්පෙක්ටර් කියනවා අපේ කොලෙජ් එකේ එහෙම කේරලා වල කට්ටියක් හිටියා කියලා. දැන් මෙයාලා යනවා එයාලගේ උඩ තට්ටුවේ ඇනෙක්ස් එකට. ප්‍රකාශ් කියනවා ඔයාලා දැන් කේරලා වල අය. ඒකට ඕන කරන ડોකියුමන්ට්ස් මම ලෑස්ති කරන්නම්. ලංකාවෙන් ආපු බව කායෙක්වත් කියන්න එපා.
විශේෂයෙන්ම අර පල්ලෙහා ඉන්න රාගවන් ඉන්ස්පෙක්ටර් එක්ක ඕව කියන්න යන්න එපා කියලා කියනවා. ප්‍රකාශ යන්න යනවා. කොහොම වුණත් මේ ගමන ආවේග ගැන ලොකු පුතාට සතුටක් නැති බව තාත්තට තේරෙනවා. මේ අතරේ දොරට තට්ටු කරන සද්දෙට අම්මා දොර ඇරලා බලනවා. ඒ ඇවිත් තියෙන්නේ ළඟ ගෙදර කලින් කතා කරලා ගියපු ගෑනු කෙනා. එයා මෙයාලට තේ හදාගෙන ඇවිත් දීලා කියනවා මගේ මහත්තයා මේ කායෙක්වත් වැඩි කතා බහක් නැහැ. වැරදියට හිතන්න එපා. මට ඔයාලා දැක්කම කතා කරන්නම හිතුණා කියලා hina වෙලා එතනින් යනවා. ඊළඟ දවසේ ප්‍රකාශ් ගෙදරට බඩු වගයක් ගෙනත් දෙනවා. ඉතින් පවුලේ කට්ටිය ඒ බඩුවස් කරගෙන එයාලා ගෙදර ලස්සනට හදා ගන්නවා. ලොකු පුතා නම් ටිකක් අවුලෙන් තමයි ඉන්නේ. ඒත් පොඩි පුතා තාත්තට පුළුවන් විදියට උදව් කරනවා. ටිකෙන් ටික මෙයාලා මේ ජීවිතේ හැඩගැහෙන හැටි අපට පෙන්නනවා. මේ අතරේ අපට පෙන්නනවා ලොකු පුතා අලුත් සිම් එකක් අරන් ශිලෝ කියලා කෙනෙක්ට මැසේජ් යවනවා. මේ ලොකු පුතා අවුලෙන් ඉන්න හේතුව මේ ගර්ල්ව දාලා එන්න උන නිසා බව බලන් ඉන්න අපට තේරෙනවා. තාත්තා දවසක් දකිනවා ඩ්‍රයිවර් කෙනෙක් හොයලා දාපු වේකන්සි එකක් දාලා තියෙනවා ගෙදරක. තාත්තා ඒකත් හිතේ තියාගෙනම කඩේකට ගිහිල්ලා අම්මගේ වල්ලු දෙකක් එහෙම උගස් තියලා සල්ලි අරගන්නවා. මේ අතරේ අම්මා එහා ගෙදර ගෑනු කෙනා එක්ක ගොඩාක් හිතවත් වෙනවා පෙන්නනවා. මේ වීදියේ ඉන්නවා තනියම ඉන්න පිරිමි ළමෙක්. එයා බීලා බෝතල් ගෙවල් ඉස්සරහා කුඩු කරලා ගිහින් කියලා එක මිනිස්සෙක් ඒ ළමයිගේ ගෙදරට ගිහිල්ලා බනිනවා. මේක දකිනවා දාස්. මේ වගේම එක එක හේතු වලට එක එක ගෙවල් වල අය මේ ළමයට බයින හැටි පෙන්නනවා. මේ හැමදේම දාස් බලන් ඉන්නේ. ඒත් මේ පිරිමි ළමයා එයාලට කිසිම දෙයක් කියන්නේ නැතුව දොර වහගන්නවා. මේ අතරේ අම්මා එහා ගෙදර එක්ක ගොඩක් සම්බන්ධ වෙනවා. ඒ දෙන්න එකට උයනවා, කෑම හැම බෙදා ගන්නවා. ඒ ගෙදර මහත්තයා නම් කතා කරන්නේ නැහැ හම්බුනත්. මෙහෙම ඉන්නකොට ප්‍රකාශ් මෙයාලට හොර හැඳුනුම්පත් හදලා ගෙනත් දෙනවා. පොඩි පුතා අලුත් ඉස්කෝලේකට ඇතුල් කරගන්නත් මෙයාලට පුළුවන් වෙනවා. ඒකම අපිට පෙන්නනවා පොලිස් ස්ටේෂන් එකක කූඩුවක දාගෙන පොලිස් කාරයෙක් හොඳටම ගහන සීන් එකක්. මං නෙමේ සර් මාව අතාරින්න කියලා කියද්දි ගොඩක් තදින් ගහනවා වගේ පෙන්නනවා. ඊට පස්සේ අතේ ලේ පිහ පොලිස් කාරය එළියට ඇවිත් අරුට සිහිය නැති වුණා මොකද කියලා ටිකක් බලහන් කියලා එතනින් යනවා. එතකොට මෙයාට කෝල් එකක් එනවා. ඒ කියපු දෙයින් එයා කලබල වෙනවා පෙන්නනවා. ඊළඟ සීන් එකේදී එක තැනක බෝම්බයක් පිපිරිලා හැම තැනකම මිනිස්සු වැටිලා ඉන්නවා පෙන්නනවා. පොලිසියයි ඇම්බියුලන්ස් වල අයයි කලබලෙන් තුවාල වුණා ඒව හොස්පිටල් ගෙනියන්න හදන හැටි පෙන්නනවා. මෙතනට එනවා කලින් අර හිරකාරයට ගහපු පොලිස් ලොක්කා. ඒකම මෙතන ඉන්නවා මුලින්ම දාස්ලව අල්ලගත්තු පොලිස් නිලධාරීන් ටිකත්. එතන තිබ්බ කුණු කූඩේ තමයි බෝම්බේ තිබිලා තියෙන්නේ සර්. ජීවිත හානි නෑ කීප දෙනෙක්ට තුවාල කියලා කියනවා. CCTV footages ගිය සතියේ මෙහිට පිටින් ආපු වාහන පිටින් ආපු සංචාරකයෝ හැමෝම ගැන හොයලා දවස් දෙකකින් වාර්තාවක් හදලා දෙන්න කියලා පොලිස් ලොක්ක උපදෙස් දීලා එතනින් යනවා. එදා දාස්ලව අල්ලගත්තු දවසේ හිටපු වෛරවන් පොලිස් මහත්තයාට එතන හිටපු තවත් නිලධාරියෙක් එන්න ඔයාට දෙයක් පෙන්වන්න තියෙනවා කියලා CCTV footage එකක් පෙන්නනවා. ඒකේ තියෙන්නේ දාස් ඒ කුණු කූඩේට කුණු පාර්සලයක් දාන හැටි. මේ බෝම්බ පිපුරුමට එයාලයි හේතුව කියලා හිතනවා කියලා ඒ නිලධාරියා කියනවා. එතකොට හිත හොඳ වෛරවන් නිලධාරියා කියනවා ඇයි එයාලා කුණු දාපු හින්දාද? එයාලව සැක කියලා අහනවා. ඊට පස්සේ අනිත් නිලධාරියා කියනවා මනුස්සකම කරුණාව පැත්තකින් තියලා පොඩ්ඩක් හිතන්න. එයාලා මේ රටට නීති විරෝධීව ආවා. අපි බෑග් චෙක් කළෙත් නෑ. එයාලා කොහෙද ගියේ කියලා හෙව්වෙත් නෑ. ඔහේ එයාලා කියාපු දේ විශ්වාස කරලා යන්න ඇරියා. කවුද දන්නේ කියපුව ඇත්තද කියලා එයා තර්ක කරනවා. ඊළඟ සීන් එකේදී එක මිනිස්සෙක් වැඩට යන්න බයික් එක ස්ටාර්ට් කරනවා පෙන්නනවා. එතකොට අර ගෙදර පොඩි පුතා මුල්ලි එයා අහනවා ඔයා යන්නේ ප්‍රධාන පාරෙන් නම් මාවත් දාගෙන යනවද? මං ඔයාගේ අසල්වැසියෙක් කියලා. ඉතින් ටික දුරක් දාගෙන ඇවිත් හන්දියේ පොඩි පුතා බැහැලත් ආයහනවා ඔයා යන්නේ අනිත් පැත්තට නම් මාත් ඒ පැත්තට යන්නේ කියලා ආයෙ නගිනවා. ඒ මිනිස්සයා මේ මොන වදයක්ද වගේ බැල්මක් දාලා ආයෙ ගමන පටන් ගන්නවා. කොහොම හරි මෙයා ඉස්කෝලේ ගාවෙම බැහැගෙන thank you කියලා ඉස්කෝලේට යනවා. මුල්ලි ඉතින් පන්තියට ගිහින් ඉන්නකොට සර් කෙනෙක් එනවා. බලනකොට මේ මුල්ලිව ඉස්කෝලේට එක්කන් ආව මිනිස්සයා තමයි සමාජ විද්‍යාව උගන්වන සර්. මෙයාව දැකපු පොඩි පුතා මුල්ලි බය වෙලා වගේ ඉන්නවා. මුල්ලි හිමීට නැගිටලා සර් ගාවට ඇවිත් අහනවා සර් ඔයා සර් කෙනෙක් කියලා මං දැනගෙන හිටියේ නෑ කියලා. එතකොට සර් අහනවා ඇයි දැනගෙන හිටියනම් ලිෆ්ට් එකක් ඉල්ලන්නේ නැද්ද කියලා. එතකොට මුල්ලි කියනවා නෑ දැනගෙන හිටියනම් ඉස්කෝලේ ඇතුළේම බැහැ ගන්න තිබ්බා කියලා. සර් අහනවා මොකද ශ්‍රී ලංකාවේද බෝට්ටුවෙන්ද ආවේ කියලා. එතකොට මුල්ලි කියනවා
පිස්සුද සර් අපි ටූරිස්ට්ලා ප්ලේන් එකේ ආවේ. පාස්පෝර්ට් වීසා ගෙදර තියනවා කියලා. එතකොට සර් අහනවා ෆ්ලයිට් එකේ ගමන කොහොමද කියලා. ඉතින් මුල්ලිට මතක් වෙනවා බෝට්ටුවේ පැද්දි බයේ කෑ ගගහ ආපු ගමන. එයා කියනවා ඒක අමතක නොවන ගමනක් සර් කියලා. ඊළඟ සීන් එකේදී දාස් ප්‍රකාශ්ට කියනවා මට ඩ්‍රයිවිං ලයිසන් එකක් ඕනේ කියලා. අපේ ගේ ඉස්සරහා ගෙදර ඩ්‍රයිවර් කෙනෙක්ට වේකන්සි එකක් තියෙනවා. පඩිය 30000ක් හම්බෙනවා කියලා. එතකොට ප්‍රකාශ් කියනවා මේ යාපනයේ නෙමෙයි තමිල්නාඩුව බං ඔක්කොටම කලින් මෙහි පාරවල් දැනගන්න ඕනේ ඊට පස්සේ ලයිසන් අරන් දෙන්නම් කියලා. එතකොට දාස් හරියටම මෙහි පාරවල් ටික එක දිගට කියන් යනකොට ප්‍රකාශ් පුදුමෙන් වගේ කියනවා උඹේ ගෙදර ලිපින හොයාගන්න මට වීල්කාරයෝ 4 දිනෙකගෙන් අහන්න උනා. කොහොමද මෙච්චර මතක තියාගත්තේ කියලා. දාස් කියනවා අලුත් රටක් නිසා මම පොඩ්ඩක් මහන්සි වෙලා ඇවිද්දා කියලා. ප්‍රකාශ් කැමති වෙනවා ලයිසන් එක අරන් දෙන්න. ඊළඟට අපිට පෙන්නනවා ඩ්‍රයිවර් වේකන්සි එක තිබ්බ ගෙදරට ප්‍රකාශුයි දාසුයි දෙන්නා ගිහින් ඉන්නවා. එයා අහනවා හොඳට ඩ්‍රයිව් කරන්න පුළුවන්ද කියලා. එතකොට දාස් කියනවා අපේ තාත්තා හොඳට වාහන පැද්දා කියලා. එතකොට ඒ බොස් අහනවා තාත්තටද රස්සාව බැලුවේ කියලා. ඉතින් එයා වටෙන් ගොඩෙන් උත්තර දෙනවට අකමැති බව පෙන්නනවා. ඊළඟට එයා අහනවා ඇයි දාස්ගේ දෙමළ වෙනස් කියලා. එතකොට ප්‍රකාශ් පැනලා උත්තර දෙනවා එයා කේරළවල කෙනෙක් කියලා. එතකොට බොස් අහනවා ඇයි මෙයාට කට නැද්ද කියලා. එතකොට ප්‍රකාශ් කියනවා තියෙනවා ඒත් ඔයාට තරම් නම් නෑ කියලා. ඉතින් ඊට පස්සේ දාස් කතා කරනවා එයා එක්ක. බොස් කියනවා මම එකපාරටම ස්ථිර ජොබ් එකක් දෙන්න බෑ. සතියක් වැඩ බලලා හොඳයි නම් ස්ථිර කරන්නම්. එතකන් සැලරි දෙන්න බෑ කියලා. ප්‍රකාශ් ඒක සාධාරණ නෑනේ කිව්වහම බොස් කියනවා මං ඔයාලට එන්න කියලා කතා කළේ නෑනේ. ඔයාලා අකමැති නම් යන්න කියලා කෝල් එකක් ගන්න. එයා එතනින් නැගිටලා යනවා. ප්‍රකාශ් කියනවා බෑ කියලා වරෙන් බයි යන්න. මූගා වැඩ කරනට වඩා හොඳයි ගෙදරට වෙලා ඉන්නවා කියලා. එතකොට දාස් කියනවා එයා කේන්තිකාරයෙක් තමයි. හැබැයි නරක කෙනෙක් නෙමේ වගේ කියලා. එතකොට ප්‍රකාශ් අහනවා මූව දැකලා උඹේ තාත්තා මතක් වුණාද කියලා. එතකොට දාස් පුදුමෙන් අහනවා ඔයා කොහොමද දන්නේ කියලා. උඹේ මූණ දැක්කම තේරෙනවා. මූ උඹේ තාත්තා වගේ නෙවෙයි බං ගරු කරන්නවත් දන්නේ නැහැ කියලා කියනවා. එතකොටම මෙතනට එනවා ගෙදර වැඩ කරන ළමයා. එයා මෙයාලට කියනවා කිව්වට වැරදිට හිතන්න එපා. ඔයාට කීයටවත් මේ ජොබ් එක හම්බෙන්නේ නැහැ. කලින් ආපු අයටත් ඒකමයි උනේ කියලා එතනින් යනවා. එතකොටම බොස් එතනට ඇවිත් අහනවා මොකද කල්පනා කළාද කියලා. ප්‍රකාශ් නම් දාස්ට කියන්නෙම බැහැ කියන්න කියලා. එතකොටම සර්වන් බෝයි කඩදාසි කෝප්ප දෙකකට තේ දෙකක් ගෙනත් තියෙනවා. ඒක දැකපු බොස් අහනවා පුතේ අපේ ගෙදරට නෑයෝ යාළුවෝ එහෙම ආවහම මේ කෝප්පෙන්ද කෝපි දුන්නේ කියලා. එයා නෑ සර් කියනවා. එහෙනම් ඔයා මුලින්ම මෙහෙට මේ කෝප්පෙන්ද තේ දුන්නේ කියලා අහනවා. එයා නෑ සර් කියලා කියනවා. එහෙනම් මෙයාලට ඇයි එහෙම දුන්නේ? ගිහින් සාමාන්‍ය කෝප්පවල දාගෙන ඉන්න කියලා ආපහු යවනවා. මේ දිහා බලන් හිටපු දාස්ට බොස් ගැන පැහැදීමක් ඇති වෙලා ජොබ් එකට මං කැමතියි සර් කියලා කියනවා. එයා කියනවා හොඳයි. හෙට ඔරිජිනල් ඩොකියුමන්ට්ස් බාර දීලා වැඩට එන්න తాවකාලිකව කියලා. යද්දි කෝපි බීලම යන්න කියලා එතනින් නැගිටලා යනවා. ඊළඟ සීන් එකේදී පෙන්නන්නේ එහා ගෙදර කායිකවත් කතා නොකරන මිනිස්සයා වැඩ ඇරිලා ගෙදරට එන හැටි. එයාගේ වයිෆ් අසනීප වෙලා නිදාගෙන ඉන්නවා. එයා ඇවිත් උණත් බලලා රෙද්දත් පොරවලා ඇඳුම් මාරු කරන් ගෙදර වැඩ කරනවා පෙන්නනවා. එතකොටම ගෙදර බෙල් එක වදිනවා ඇහිලා දොර ඇරලා බලනකොට වසන්ති තමයි ඇවිත් ඉන්නේ. ඒ කිව්වේ දාස්ගේ වයිෆ්. එයා ලැබරියත් හදාගෙන ඇවිත් ඉන්නේ. ඉතින් මේ මිනිස්සයා කියනවා වයිෆ් අසනීපෙන් ඉන්නේ එයා දැන් ඕවා කන්නේ නෑ කියලා දොර වහන්න හදනවා. එතකොට මෙයා කියනවා අම්මට සනීප නෑ කියලා මං උදේම දැනගත්තා. මේක ගෙනාවේ මං ඔයාට තාත්ති කියලා කිව්වහම ඒ මිනිස්සයාට යන්තම් හිනාවක් එනවා. ඉතින් දාස්ගේ වයිෆ් ඇතුළට ඇවිත් වාඩි වෙලා ඉද්දි දකිනවා මේසෙ උඩ ඇල්බම් එකක් තියෙනවා. එයා අහනවා මේ ඔයාලගේ වෙඩින් ඇල්බම් එකද තාත්ති කියලා. ඊට පස්සේ මේ මිනිස්සයා කියනවා නෑ ඒක මම නෝනට දුන්න බර්ත්ඩේ ගිෆ්ට් එකක්. මේක එයාගේ පොඩි කාලේ ඉඳන් මේ වෙනකන් හැම පින්තූරයක්ම තියෙනවා. ගොඩක් අමාරුවෙන් තමයි හොයාගත්තේ කියලා කියනවා. එයා අතීත කතා කියා ෆොටෝ පෙන්නනවා. කායෙක්වත් වැඩි එකතුවක් නැති එයා දාස්ගේ වයිෆ් එක හොඳට යාළු වෙලා විස්තර කතා කරනවා. අන්තිමට එයාලගේ වෙඩින් ඇල්බම් එකත් පෙන්න තරමට ෆිට වෙනවා. ඔන්න ඉතින් දාස් එයාගේ ජොබ් එක කරන්න පටන් අරගෙන එයා බොස් එක්ක ගමනක් යනවා. බොස් නම් කතා බහක් නැතුව ඔහේ යනකොට දාස් සින්දුවක් ප්ලේ කරනවා. ඒකට ලොකු කැමැත්තක් නැතත් බොස් මුකුත් කියන්නේ නැහැ. දෙවෙනි දවසෙත් මෙයා ගමන යන ගමන් සින්දුවක් දානවා. දාස්ට ඕනේ බොස්ගේ හිත දිනා ගන්න. හැබැයි තුන්වෙනි දවසේ නම් බොස් කියනවා ආයෙ නම් ඉවසන්නේ නැහැ වාහනෙන් එළියට ඇදලා දානවා කියලා කියනවා. ඉතින් මේ කට්ටියගේ ජීවිත දැන් සාමාන්‍ය
විදිහට ගලාගෙන යනවා. දාස්ගේ වයිෆ් කෑම හදලා දෙනවා දාස් වෙට්ට යනකොට. දාස් හොඳට ඩ්‍රයිවිං ජොබ් එක කරනවා. වාහනේ හොදනවා, පිහනවා, එහෙම අපිට පේන්නනවා. මෙහෙම ඉද්දි අර හැමෝගෙම බැනුම් අහන ළමයා යනවා දැකලා දවසක් දාස් අහනවා මල්ලි කාලද කියලා. ඒත් එයා හැරිලා බලන්නේවත් නැතුව එතනින් යනවා. ඉතින් මේ අතර එහා ගෙදර කට්ටිය එක්ක දාසෝ එයාගේ වයිෆ්ුයි ගොඩක් යාළු වෙලා තේ බිබී විස්තර කතා කරන හැටි පෙන්නනවා. ඒ ගෙදර මිනිස්සු අහනවා ඔයාලා ශ්‍රී ලංකා දෙමළද කියලා. එතකොට දාස් වයිෆ් දිහත් බලලා කියනවා ඔව් කිව්වොත් අහු කරලා දෙනවද කියලා අහනවා. ඉතින් එයාලා hina වෙනවා. තවත් දවසක දාස් වාහනේ පිහිපිහා ඉන්නකොට තවත් ගෙදරක මිනිස්සෙක් ගමනක් යන එළියට බහිද්දිම වමනේ ගොඩක් පෑගිලා ලෙස්සලා යනවා. ඒ මිනිස්සයාට ගොඩක් තරහ ඇවිල්ලා අර තනියම ඉන්න කොල්ලගේ ගෙදර දොරට ගහලා මගේ දොරකටම ඇවිත් වමනේ කරනවද කියලා කනට ගහනවා. එයාට හොඳටම බැනලා එතනින් යනවා. ඒත් ඒ කොල්ලා මුකුත්ම කියන්නේ නැහැ. මේ දේවල් බලන් හිටපු දාස් ළඟට ඇවිත් අහනවා ගෙදර අම්මා තාත්තා නැද්ද කියලා. ඔයා මොන ප්‍රශ්නක ඉන්නවද දන්නේ නැහැ. ඒත් මොනවා හරි කතා කරන්න ඕන නම් මම මෙහෙ ඉන්නවා කියලා කියනවා. ඇස්වල කඳුළු පුරවගෙන බලන් ඉඳලා ඒ පිරිමි ළමයා ඇතුළට ගිහින් දොර වහ ගන්නවා. ඉතින් ආයෙම පෙන්නනවා පොලිසියෙන් හොස්පිටල් එකේ ඉන්න සීන් එකක්. අර පොලිස් ලොක්ක ගහපු මිනිස්සයාට දැන් ගොඩක් අමාරුයි. ඒ ડોක්ටර් බනිනවා සතෙක්ට වගේ ගහලා තියෙන්නේ කියලා. මේ වෙලාවේ පොලිස් ලොක්ක අනිත් නිලධාරීන්ගෙන් අහනවා අර බෝම් බ්ලාස්ට් එකේ කේස් එකේ තත්ත්වය මොකද කියලා. CCTV චෙක් කරන ගමන් ඉන්නේ කියලා එක්කෙනෙක් කියනකොට ලොක්ක බනිනවා තවත් ඉවරයක් නැද්ද කියලා. ඉතින් මේ වෙලේ එක්කෙනෙක් දාස්ලාගෙන එලි කරන්න හදද්දිම වෛරවන් නිලධාරිය එතනට ඇවිත් ඒක කොහොම හරි නවත්තනවා. ඊට පස්සේ වෛරවන් පොලිස් නිලධාරියා අනිත් දෙන්නට බනිනවා මොනවද බං කරන්නේ කියලා. එයාලා දෙන්න කියනවා මේ නඩුව CBI එකට බාර දුන්නොත් අපිට බේරෙන්න වෙන්නේ නැහැ කියලා. අපිට පවුලක් තියෙනවා. ප්‍රශ්න දාගන්න කැමති නැහැ කාවත් බේරන්න ගිහින් කියලා ඒ දෙන්න එතනින් යනවා. දාස්ගේ ලොකු පුතා රූෆ් টොප් එකට වෙලා එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ශිලෝට මෙසේජ් කරනවා. ඒත් රිප්ලයි නැහැ. එයා ගොඩක් අවුලෙන් සින්දුවකුත් අහගෙන බිම ඉඳගෙන ඉන්න දකිනවා. අතින් කට වහගෙන කොල්ලෙක් බිම ඉඳගෙන ඉන්නවා එයා ගාවම. එයා එකපාරට බය වෙලා අම්මා කියලා කෑ ගහපු සද්දෙට නිදාගෙන හිටපු අම්මයි තාත්තයි ගෙදර අයිතිකාර කට්ටියයි එයාලගේ දුවයි ඔක්කොමලා දුවගෙන යනවා රූෆ් টොප් එකට. ඒ වෙද්දි ලොකු පුතා ඒ කොල්ලව අල්ලගෙන කියනවා හොරකම් කරන්න ඇවිත් ගිහින් පොලිසියට කතා කරන්න කියලා. අම්මා තාත්තට කියනවා පොලිසියට කතා කරන්න කියලා. එතකොට දාස් ගෙදර අයිතිකාරයාට කියනවා පොලිසියට කතා කරන්න කියලා. අයිතිකාරයා පහළට යන්න යද්දි ගෙදර අයිති නෝනහනවා ඔයා කොහෙද යන්නේ? ඔයානේ පොලිස් කියලා බයිනවා. එයා හැරිලා හොරා ගාවට එනවා. ඇවිත් කනේ පාරක් එහෙම ගහලා දනගස්සලා අත්බැඳලා තියෙන්නේ. රාගවන් මහත්තයා හොරාගෙන් අහනවා ගේට්ටුව අගුළු දාලා තියෙද්දි කොහොමද ඇතුළට ආවේ කියලා. හොරා එක පාටම රාගවන් මහත්තයාගේ දුව දිහා බලනකොට එයා හොරෙන් ඔළුව වනලා කියනවා කියන්න එපා කියලා. මෙතනදී අපට තේරෙනවා මේ ඉන්නේ හොරෙක් නෙමෙයි මේ දුවගේ බෝයිෆ්‍රෙන්ඩ් කියලා. මේ කොල්ලා කතා කරන්නේ නැති නිසා රාගවන් මහත්තයා අර ගෙදර ලොකු පුතාට කියනවා ෆෝන් එක අරන් අන්තිමට කාටද කතා කරේ කියලා බලන්න කියලා. මේකට අර ගෑන් ළමයා හොඳටම බය වෙනවා. මොකද ඒ කොල්ල අන්තිමට අරන් තින කෝල් එක සේව් කරලා තියෙන්නේ වයිෆ් කියලා නිසා. ඊට පස්සේ රාගන් මහත්තයා කියනවා ඒ වයිෆ්ට කෝල් එකක් ගන්න කියලා. කොල්ල බැගෑපත් වෙනවා. අනේ එපා එපා කියලා. කෙල්ලත් හොඳටම බය වෙලා එයාගේ ෆෝන් එක රින් වෙයි කියලා බයට ඕෆ් කරන්න හදනවා. කලබලයට ඒක ඕෆ් වෙන්නෙත් නැහැ. එතකොටම අර කොල්ලගේ කෝල් එක වෙන ගෑණියෙක් ආන්සර් කරලා කියන්න බබෝ කියලා කියනවා. මේ කැහිච්ච දුව එක පාරටම කොල්ලා දිහා බලද්දි දැන් ඉතින් හැමදේම ඉවරයි කියලා වගේ හැඟීමකින් කොල්ල ඇස් දෙක තද කර ගන්නවා. රාගවන් මහත්තයා තව ටිකක් ඒ වයිෆ් එක කතා කරන හැටි අහගෙන හිටපු දුව ෆෝන් එක අරන් හරි නේද කියලා අහනකොට එයා ඔව් කියනවා. මේ කහපු ගමන් දුව ගිහින් අර කොල්ලට කනේ පාරක් ගහලා අහනවා බොරු කියා මගේ යාළුවත් එක්කම යාළු වෙලාද? ළඟදී මාවත් හම්බුනේ චික් විතරක් කියලා කොල්ලට බනිනවා. මේ කහන් හිටපු රාගවන් මහත්තයා පුදුමෙන් වගේ පපුව අල්ල ගන්නවා. වැඩිහිටි කට්ටියම පහලට යනවා. ලොකු පුතා අර කොල්ලව ලියනවා. ලව් සීන් එකක් කියලා කලින් කියන්න තිබ්බනේ බ්‍රෝ කියලා කියනවා. ඊළඟට අපිට පෙන්නන්නේ දාස්ගේ තාවකාලික ජොබ් එකේ 7 වෙනි දවසේ. දාස් බොස් එක්ක පිටත් වෙන්න හදන්නේ. දාස්ගේ වයිෆුත් එතන ඉන්නකොට අර එහා ගෙදර නැන්දා කඳුළුත් පුරවගෙන ඇවිත් කියනවා දුවේ මට උදව්වක් කරන්න. වෙනදට මට උදේ ඇහැරවන්නේ මහත්තයා. අද කවදාවත් නැතුව මට මුලින් ඇහැරුණා. එයා තාම නිදි. අනේ දුවේ එයාව ඇහැරවලා දෙන්න කියලා කියනවා. ඉතින් දාස් යන්න ගිය ගමනත් නවත්තලා වයිෆ් එක්කම එනවා ඒ නැන්දාගේ ගෙදරට. නැන්දාව එහෙම්ම මෙතන පුටු
පුටුවේ ඉඳවලා ඒගොල්ලෝ යනවා කාමරේට. මේ දෙන කාමරේට යද්දී ඒ ගෙදර මාමා මැරිලා වගේ ඉන්නවා. දාස්ගේ වයිෆ් දෙතුන් පාරක් කතා කරද්දී තද නින්දක හිටපු එයා ඇහැරෙනවා. එයා අහනවා ඇයි ඔයාලා මෙහෙ කියලා. එතකොට දාස්ගේ වයිෆ් කියනවා අම්මා තමා ඔයාව ඇහැරවලා දෙන්න කිව්වේ. එයා ඇඳෙන් බැහැලා මොකෝ මගේ නෝනා බය වෙලාද කියාගෙන කාමරෙන් එළියට එද්දී ඒ නැන්දා එතනම ඇස්පියාගෙන සිහි නැති වෙලා ඉන්නව කට්ටිය දකිනවා. ඒ තාත්තා එතනට ඇවිත් ඒ අම්මට කතා කරද්දී එයාට තේරෙනවා ඒ අම්මා එතනම මැරිලා කියලා. මෙයාලා කායිකවත් වැඩි සම්බන්ධයක් නොතිබ්බ නිසා මේ අම්මගේ මලගෙදරට දාසුයි එයාගේ වයිෆුයි දාස්ගේ බොසුයි ඇරෙන්න වෙන කවුරුවත්ම එන්නේ නැහැ. දාස් අහනවා නෑයෝ කාටවත් කියන්න එපාද තාත්තේ කියලා. එතකොට එයා කියනවා එයාව ගෙවල් අකමැත්තෙන් බැඳපු නිසා නෑයෝ කවුරුවත් එන්නේ නැහැ. තාත්තා විතරක් ඒවි. මේ අම්මව එක්කන් එද්දී අම්මගේ තාත්තා කිව්වා මෙයාව එක්කන් ගියොත් නෑයෝ හැමෝම නැති වේවි. මෙයාගේ මලගෙදරටවත් කවුරුත් එන එකක් නෑ. මේ කහපු දාස් එතනින් නැගිටලා එළියට යනවා. බොස් අහනවා දාස් කොහෙද යන්නේ කියලා. එතකොට දාස් කියනවා එයා මෙහි කාවවත් ආශ්‍රය කරන්න නැතුව ඇති. ඒත් එයාගේ මරණය මෙහෙම වෙන්න දෙන්න බෑ කියලා එයා හැම ගෙදරකටම ගිහින් විස්තරේ කියනවා. ටිකකින් බලද්දී ඒ හැමෝම මලගෙදරට එනවා දැකපු ඒ තාත්තයි දාස්ගේ බොසුයි පුදුමෙන් බලන් ඉන්නවා. එච්චර වෙලා පාළු වෙලා තිබ්බ ගෙදරට සෙනග පිරෙනවා. එයාලා හැමෝම ඒ අම්මට මල් මාලා තියලා අවසන් ගෞරවය දක්වනවා. එතකොට මේ අම්මගේ තාත්තාත් බොහෝම අමාරුවෙන් එනවා මලගෙදරට. එයා ඇවිත් මිනිහ ගාවින් ඉඳගෙන අඬනවා. කායෙක්වත් කතා නොකරපු මේ ගෙදර මාමා දාස් කරපු දේත් එක්ක ගොඩක් සංවේදී වෙලා දාස් ගාවට ඇවිත් අත් දෙක එකතු කරලා වැඳගෙන අඬනවා. තනියම අනාථයෙක් වගේ අවසන් ගමන් යන්න හිටපු අම්මගේ මලගෙදරට ගොඩක් කට්ටිය එක්කගෙන ආපු දාස්ට එයා ගොඩක් ස්තුතිවන්ත වෙන බව කියන්න වගේ එයා දාස්ව බදා ගන්නවා. මේ දිහා ඒ වීදියේ හැමෝම වගේම දාස්ගේ බොසුත් බලාගෙන ඉන්නවා. ඊළඟ සීන් එකේදී රෑ දෙගොඩ හරි එක මිනිස්සෙක් අඬාගෙන එනවා පැමිණිල්ලක් දාන්න. මගේ මල්ලි අතුරුදහන් වෙලා කියාගෙන තමයි එයා එන්නේ. එළියේ ඉන්න නිලධාරීන් ඒ මිනිස්සයා වෙලවනකොට අර කරුණාවන්ත වෛරවන් පොලිස් නිලධාරියා මෙයාට කතා කරලා විස්තරය අහනවා. මං හැමදාම මෙහෙට එනවා සර්. කවුරුවත් පැමිණිල්ල ලියාගන්නේ නැහැ කියලා කිව්වහම ඒ කොල්ලා කියනවා මගේ මල්ලි ගොඩක් කියුට් දිග නහයක් තියෙනවා සුදු පාටයි රතු පාට කරපටියක් දාලා තියෙනවා වලිගි ගොඩක් ලොම් තියෙනවා කියලා කියනවා. වෛරවන් මහත්තයට තේරෙනවා මේ කොල්ලා මේ නැතිවෙච්ච බල්ලෙක් ගැන කියන්නේ කියලා. එයාට ගොඩක් තරහ ගිහින් මේ කොල්ලට බැනලා එලව ගන්නවා. මේ කොල්ලා නැගිටලා කියනවා හරි සර් මම යන්නම්. ඊළඟට මාව දකින්න වෙන්නේ මලමිනියක් විදිහට තමයි ඔයාලට කියලා. බල්ලෙක් නිසා එකෙක් මැරුණම තේරෙන්නේ ඒකේ වැදගත්කම කියලා මේ කොල්ලා යන්න යනවා. පස්සේ ඉතින් කරුණාවන්ත වෛරවන් මහත්තයා ආයෙම මේ කොල්ලට එන්න කියලා පැමිණිල්ල ලියා ගන්න ගමන් වැඩි විස්තර අහනවා. මේ කොල්ලා කියනවා මගේ බල්ලගේ කරේ රතු පාට කරපටේ කළු පාට හાર્ට් එකක් තියෙනවා කියලා. ඒ කියද්දී වෛරවන් මහත්තයාට එක පාට මතක් වෙනවා දාස්ගේ පොඩි පුතා ගාව හිටියේ බල්ලගේ තිබ්බේ එහෙම කරපටියක් කියලා. ඊට පස්සේ මේක තවත් කන්ෆර්ම් කරගන්න හින්දා කොහෙදද නැති උනේ කිව්වහම කියනවා බීච් එකේදී කියලා. මේ කහපු වෛරවන් මහත්තයාට ඉබේම පුටුවට හේතු වෙනවා. මේ අතරේ රෑ කෑම ගන්න ගමන් දාස්ගේ වයිෆ් අහනවා රිචඩ් බොස් මොනවා කියයිද කියලා. දාස් කියනවා දන්නේ නැහැ. හැබැයි මං එකක් දන්නවා. ඊට පස්සේ අපේ ජීවිතවලට කිසිම ප්‍රශ්නයක් එන්නේ නැහැ කියලා කියද්දිම අර බල්ලා තදින් බුරනවා. අකුණුත් ගහනවා. මේ අතරේ බල්ලගේ ෆොටෝ එකක් අර කොල්ලා පොලිසියට පෙන්නනවා. පොලිස් කාර්යයට තේරෙනවා එයා පොඩි කොල්ලගේ කතාවට එදා රැවටුණා නේද කියලා. අනිත් පැත්තෙන් දාස්ගේ පවුලේ අය කවදාවත් නැතුව බල්ලා බුරන්නේ මොකද කියලා පුදුමෙන් බලන් ඉන්නවා. ඊළඟ සීන් එකේදී වෛරවන් මහත්තයා බීච් එකේ ඉඳන් හිතේ අමාරුවට හොඳටම බොනවා. අනිත් නිලධාරීන් ටික කියනවා දැන් ඇති සර් කියලා. එතකොට වෛරවන් කියනවා බලපංකෝ මූ මාව මාර විදියට ඇඳුවනේ. මූ පිරිමි බල්ලෙක්ට ගෑනු බල්ලෙක් කියලා රැවට්ටුවානේ. බලපං එදා බල්ලව අතට ගද්දී මොකක්ද එකක් අතේ වැදුනා. මං ගණන් ගත්තේ නෑනේ බං. එදා කල්පනාවෙන් හිටියානම් මෙහෙම මිරික ගන්න තිබ්බා කිව්වහම එක්කෙනෙක් අහනවා මොකක්ද කියලා. එතකොට වෛරවන් සර් කියනවා ඒ පවුල බං කියලා. මාව අන්දපු ඒ පවුල මං නිකන් අතාරින්නේ නෑ කියලා එයා කියා බොනවා. මේ අතරේ දාස්ගේ ලොකු පුතා රූෆ් টොප් එකට එනකොට රාගවන් මහත්තයාගේ දුවත් එතන ඉන්නවා දැකලා ආපහු හැරෙන්න යනකොට කෙල්ල කතා කරනවා. කොල්ලා එතනට ගිහින් වාඩි වෙලා එදා උන දෙයට සොරි කියනවා. හැබැයි කමක් නෑ. ඒ උන දේ හොඳයි කියලා කිව්වම කෙල්ල කියනවා ඔව් ඒත් මට තරහා මං ඕක හින්දා ලන්ඩන් යන්න තිබ්බ chance එකක් නැති කරගත්තා කියලා. ඉතින් ඊට පස්සේ එයා මං කුරල් කියලා අත දෙනවා. කොල්ලා කියනවා මට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා කියලා. කෙල්ල බනිනවා මොන මගුලක්ද කවුරු කියලාද හිතන් ඉන්නේ කියලා. එතකොට කොල්ලත් අත දීලා
මන් නිතූෂන් කියලා එයාව හඳුන්වලා දෙනවා. ඊට පස්සේ කෙල්ල නිතූගෙන් අහනවා එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ගැන. නිතූ එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ශ්‍රී ලංකාවේ. අපිත් ලංකාවේ. අපි බෝට්ටුවෙන් ආවේ. පොලිසියට අහු වුණා කියා සේරම ඇත්ත කෙල්ල ඉස්සරහා දිගාරිනවා. කෙල්ල කන්ෆියුස් වෙලා වගේ අහනවා මොන විශ්වාසයකටද ඔයා මේව මට කිව්වේ කියලා. එතකොට කොල්ලා කියනවා කාටවත් නොකියයි කියන විශ්වාසෙට තමයි කිව්වේ කියලා. එතකොට කෙල්ල කියනවා හරි මං කාටවත් කියන්නේ නැහැ කියලා. එදා රෑ දාස් වයිෆ් එක නිදාගෙන ඉන්න ගමන් විස්තර කතා කරනවා අපට පෙන්නනවා. දාස් කියනවා අර ජොබ් එක මගේ තමා. මට ඒක තේරෙනවා කියලා. එතකොට වයිෆ් වසන්ති අහනවා ඔයා එහෙම හිතුවට ජොබ් එක නොදුන්නොත් එහෙම කියලා. එතකොට දාස් කියනවා ඒක නැති වුණා කියලා මං අඬා ඉන්නේ නැහැ. මම වෙන ජොබ් එකක් හොයා ගන්නවා කියලා. ඒකම අපට පෙන්නනවා දාස් පහුවෙනිදා බොස් ගාව අඬනවා. බොස් කියනවා ඔයාව මේ ජොබ් එකට සෙට් නැහැ කියලා. දාස් කියනවා මං ආයේ කාර් එකේ සින්දු දාන්නේ නැහැ සත්තයි කියලා. එතකොට බොස් කියනවා මේ ඒ හින්දා නෙමෙයි කියලා. මං කාර් එක වේගෙන් එලෙව්වද? කාවත් හැප්පුවද? මොකද්ද හේතුව කියලා දාස් අහනවා. එතකොට බොස් කියනවා මං ඔයාට හේතු කියන්න ඕනේ නැහැ කියලා. තරහ ගියපු දාස් බොස්ට බැනලා ඔයා මහ වංචාකාරයෙක් කියලා ගෙදරට එනකොට පඩිපෙළේදී බල්ලගේ ජරාව පෑගිලා තවත් තරහ යනවා හොඳටම. ඒකම අපිට පෙන්නනවා ගෙදර අයිතිකාර නෝනෑවිත් දාස්ගේ වයිෆ් වසන්තිට කියනවා අනේ මායි මහත්තයයි පාටි එකකට යනවා. දුවව ටිකක් බලා ගන්න පුළුවන්ද කියලා එයා වෙහෙ තියලා යනවා. මේ වෙලාවේ වසන්ති කෝල් එකක් ගන්නවා දාස්ට. ඒත් දාස්ගේ ෆෝන් එක වැඩ කරන්නේ නැහැ. පොඩි පුතා ඇවිත් කියනවා බල්ලත් නැහැ කියලා. කොහොම හරි ගොඩක් රෑ වෙලා තාත්තා හොඳටම බීලා වැනි ගෙදර එනවා. ඒ ඇවිත් කෙලින්ම කුස්සියට ගිහින් බතුත් බෙදාගෙන ඇවිත් මේසෙන් ඉඳගෙන කනවා. අම්මා තරහෙන් අහනවා බීලාද ඉන්නේ? ආයෙම බොන්නේ නැහැ කියලා පොරොන්දු වුණානේ කියලා. එතකොට එයා කියනවා මට ජොබ් එක නැති වුණා කියලා. එතකොට පොඩි පුතා තාත්තා ගාවට ආවහම තාත්තා කියනවා මම බල්ලව දුරකට ගිහින් දැම්මා. ඌ ආයෙ එන්නේ නැහැ කියලා. පොඩි පුතා මුකුත්ම නොකිය එහාට වෙනවා. මේ වෙලේ ලොකු පුතා තාත්තා එක්ක වාද කරගන්නවා. ඔයා කා ගැනවත් හිතන්නේ නැතුව Tamanට ඕන විදිහටමයි වැඩ කරන්න කියලා එයා බනිනවා. තරහ ගියපු තාත්තා බත් පිඟාන පොළවේ ගහනවා. එතකොට පුතා බනිනවා මේ ගෙදර සුද්ධ කරන අම්මා ගැන හිතලාද ඔයා මෙතන ජරා කළේ කියලා. තාත්තා කියනවා ඔව් මම්මගේ ගෑණි ගැන බලන්නේ නැහැ. ලොකු පුතා ගැන බලන්නේ නැහැ. මගේ පොඩි පුතා ගැන බලන්නේ නැහැ කියලා කියද්දි එහා ගෙදර දුවව දැකලා එයා වයිෆ්ගෙන් අහනවා අපිට දුවෙකුත් ඉන්නවද කියලා. වයිෆ් කියනවා ඒ ගෙදර අයිතිකාරයාගේ දුව කියලා. දාස් කියනවා අනේ දුවේ වැරදිට හිතන්න එපා. හිත ගොඩක් රිදෙන්න ගත්තා කියලා. ආයෙත් ලොකු පුතයි තාත්තයි රණ්ඩු වෙන්න පටන් ගන්නවා. තාත්තා බනිනවා මේ ගෙදරට ආව දා ඉඳන් එක වචනයක් උඹ කතා කළේ නැහැ. උඹට ඒ කෙල්ලව ලොකු වුණා මට වැඩිය කියලා. මං කොහොම හරි උඹලා දෙන්නම එකතු කරන්නම් කියලා තාත්තා කියනකොට නිතූ කියනවා වැඩක් නැහැ. එයා අද උදේ බැන්දා කියලා. තාත්තා කියනවා අපි මෙහෙට ඇවිත් දවස් 10ක් 15ක් ඇති. ඒ ටිකට ඒ කෙල්ල කසාදත් බැඳලා කියලා hina වෙනවා. එතකොට කොල්ලා කියනවා එයාව බලෙන් බඳින්න නැත්තේ. එයාගේ කැමැත්තෙන් නම් නෙමේ ඒක මට විශ්වාසයි කියලා කියනවා. ඒකම එයා කියනවා මට තරහ කෙල්ලව දාලා එන්නුනාට නෙමෙයි. තාත්තා මහන්සියෙන් උගන්නලා ඩිග්‍රී එකකුත් අරගත්තට පස්සේ ඒකේ වැඩක් නෝන එකට මට තරහයි කියලා. ජොබ් එක අරන් ඔයාව බලා ගන්න හිතුවට මට ඒක කරගන්න බැරි වුණා. ඒකට කේන්ති මට. අර වාහනේ පිහදාන හැටි බලන් ඉද්දි මට මුකුත් කරගන්න බෑනේ කියලා හිතලා දුක හිතනවා කියලා එයා කියනවා. තාත්තා වාහනේ පිහිපිහා ඉද්දී ලොකු පුතා ලයිම් ජූස් එකකුත් හදලා අම්මා එවපු විදිහට මල්ලි අතේ තාත්තට යවපු බව එයා එතනදි කියනවා. එහෙම කියලා එයා එතනින් ආය යනවා. කොහොම හරි අම්මා කට්ටියටම කෑම ගේනවා. හැමෝම කෑම කන්න ඉඳගත්තම තාත්තා පුතාගෙනුත් පුතා තාත්තගෙනුත් සමාව ගන්නවා. ඊට පස්සේ ලොකු පුතා තාත්තේ මට ඔයාලට පෙන්වන්න දෙයක් තියෙනවා කියලා වීඩියෝ එකක් පෙන්නනවා. ඒකේ තියෙන්නේ නිතූගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එයාගේ වෙඩින් එකේදී හරිම සතුටින් නටන වීඩියෝ එකක්. මේක බලද්දී තාත්තට hina යන්න එනවා. එතකොට අම්මා හොරෙන්ම කියනවා hina වෙන්න එහෙම නෑ. hina වුණොත් කසාද මිනිහා කියලා බලන්නේ නෑ මරලා දානවා කියලා. තාත්තයි එහා ගෙදර කෙල්ලයි දෙන්නම අමාරුවෙන් hinaව තද කරගෙන වීඩියෝ එක බලනවා. ඊට පස්සේ තාත්තා ආපහු ෆෝන් එක දීලා කියනවා බලද්දිත් හරිම දුක හිතෙනවා පුතේ කියලා. මේ සින්දුවට අපේ වෙඩින් එකට නටනවා කිව්වා තාත්තේ. දැන් වෙන එකෙක් වෙනුවෙන් නටනවා. දැන් කොහොමද මේ සින්දුව අහන්නේ? ඒක අහද්දී ආව මතක් වෙයි කියලා කියද්දිම ඒ සින්දුව ප්ලේ වෙන්න ගන්නවා. බලද්දී මල්ලි සරමකුත් ඇඳලා සංග්ලාසුත් දාලා නටන්න ගන්නවා. දුකෙන් ඉන්න නිතූටත් අන්තිමට hina යනවා. තාත්තයි අයියයි දෙන්නම මල්ලිත් එක්ක එකතු වෙලා නටන්න පටන් ගන්නවා. මේ පවුල දිහා බලන් ඉද්දී එහා ගෙදර ගෑනු ළමයට මෙයාලා ගැන කැමැත්තක් පැහැදීමක් ඇති වෙනවා වගේ අපට පේනවා. ඊළඟ සීන් එකේදී පොලිස් ලොක්කා එයාගේ ප්‍රධානියා ගාව ඉඳගෙන ඉන්නවා.
එයා ගහපු හිරකාරයව බේරගන්න අමාරුයි කියනවා කිව්වම ප්‍රධානියා යාට බයිනවා. ඒ බැනලා කියනවා ඒ කොල්ල මැරුණොත් තමුසේ අනිවාර්යෙන් හිර යනවා. ඒ හින්දා රස්සාව බේරගන්න ඕනේ නම් අර බෝම්බ සිද්ධිය ගැන ඇත්ත හොයාගන්න කියලා කියනවා. ඉතින් මේ වෙලාවේ වෛරවන් පොලිස් නිලධාරියා දාස්ලගේ පවුලේ සිද්ධිය මේ ලොක්කට කියනවා. එතකොට ලොක්කා කනට ගහනවා. එයාලව නිදහස් කරපේකට බනිනවා. පොලිස් ලොක්කා කියනවා තමුසෙම මේ කතාව විසඳන්න ඕනේ. මට ඒ පවුල ඉක්මනටම ගෙනත් ඕනේ කියලා කියනවා. මේ අතරේ දාස් ආපහු ඇවිත් රිචඩ් බොස්ගෙන් සමාව ඉල්ලනවා කලින් දවසේ බැන්නට. ඊට පස්සේ යන්නත් ගිහින් ආයේ හැරිලා කියනවා මං ජොබ් එක නිසා බොරුවක් කිව්වා. මං කේරළේ නෙමෙයි මං ලංකාවේ කෙනෙක් කියද්දිම බොස් වාහනේ යතුරු දාස්ගේ අතර විසි කරලා කියනවා මට සැලොන් එකට යන්න ඕනේ වාහනේ ගන්න කියලා. දාස් පුදුමෙන් අහනවා ඔයා ඒක ගැන කලින් ඉඳන් දන්නවද කියලා. එතකොට බොස් කියනවා වෙනස් විදිහට කතා කරද්දී මං දැනගත්තා කේරළේ කෙනෙක් නෙවෙයි කියලා. ඉතින් දාස් ගොඩක් සතුටින් අහනවා සර් මං ඔයාව එකපාරක් බදා ගන්නද කියලා. එතකොට සර් එපා කියලා දොර වහගන්නවා. එතකොට දාස් කෑ ගහලා කියනවා ඔයා හොඳ කෙනෙක් කියලා මං දැනන් හිටියා සර් කියලා. එයා හැරිලා යන්න යද්දි දොර ඇරපු බොස් සල්ලි කවරයක් දීලා කියනවා මේ ඔයාගේ මාසෙ පඩිය නෝනටයි ළමයිටයි මොනා හරි අරන් දෙන්න කියලා. සතුට වැඩිකමටම දාස් රිචඩ් බොස්ව බදා ගන්නවා. ඉතින් මේ දේවල් එක්ක දාසියාගේ පවුලත් එක්ක ගොඩාක් සතුටින් ඉන්නවා. එයාලා ඒ පාරේ හැමෝ එක්කම ගොඩක් යාළු වෙනවා. එයාලට මෙයාලා ඇත්තම විස්තරෙත් කියනවා. හැමෝම හරියම සතුටින් ජීවත් වෙනවා. ගෙදර අයිතිකාර පවුල එක්කත් මෙයාලා ගොඩක් එකතු වෙනවා. මේ අස්සේ ගෙදර අයිතිකාර දුවයි ලොකු පුතා නිතුයි ගොඩක් යාළු වෙනවා. ස්කෝලේ සර් මුල්ලිව කැමැත්තෙන්ම ඉස්කෝලේ එක්කන් යනවා බයික් එකේ. තාත්තා ස්කූටර් එකක් ගන්නවා. අම්මගේ අතට රත්තරන් වලලු දානවා වගේ දේවල් වලින් දාස්ගේ දියුණුව පෙන්නනවා. දාස් එයාගේ බොස්ට කියලා ලොකු පුතාට ජොබ් එකක් එහෙමත් සෙට් කරනවා. මේ අතර ගෙදර අයිතිකාර දුව එයාගේ ආදරය අංගබනවා දාස්ගේ ලොකු පුතා නිතුට. මෙයාලා දැන් කේසවානගර කොලනියේ හැමෝගෙම හිද්දිනාගත්තු පවුලක් වෙලා සතුටින් ඉන්නවා. මේ අතරේ පොලිස් නිලධාරී මේ බෝම්බ කේස් එක ගැන ඉන්වෙස්ටිගේට් කරනවා. දාස්ගේ ෆැමිලි එක තමයි මුලටම සැක කරන්නේ යාලා. පොලිසිය දාස්ලව එක්කන් ගියපු ටැක්සි ඩ්‍රයිවර්ට ගහලා කොහෙන්ද යාලා බැස්සේ කියලා හැම අහගන්නවා. ඊළඟ සීන් එකේදී පෙන්වන්නේ අර මැරුණු නැන්ද වෙනුවෙන් හැමෝම පල්ලියට එකතු වෙලා ඉන්න සීන් එක. ඒ නැන්දගේ මහත්තයා හැමෝටම ස්තුති කරනවා ආවෙක ගැන. හැමෝම වගේ ඉස්සරහට ඇවිත් කතා කරනවා. දාස් ඇවිත් කියනවා මං දෙවියන් ගැන ලොකු විශ්වාසයක් නෑ. ඒ දෙවියන් ඉන්නවනම් මං ඉල්ලන්නේ ඊළඟ ආත්මෙත් ඔය දෙන්නව එකතු කරන්න කියලා දාස් කියනවා. ඊළඟට ඉස්සරහට එන්නේ හැමෝම කොන් කරපු බීලා නාස්ති වෙලා හිටපු රස්තියාදුකාරයෙක් කියලා හිතපු පිරිමි ළමයා. එයා ඉස්සරහට එද්දෙත් කට්ටිය බනිනවා මේක මොකටද ආවේ කියලා. ඉතින් ඒ පිරිමි ළමයා එයාගේ කතාව කියන්න පටන් ගන්නවා. ගෙදර හිටියේ එයයි එයාගේ අම්මයි විතරයි කියලා කියනවා. අම්මා රෝදපුටුවේ ඉද්දි හැමදේම කළේ ඒ ළමයා. දවසක් කෑම කාපු ගමන් අම්මා අහනවා කෑවද පුතේ කියලා. ඩිමෙන්ෂියා රෝගියෙකුන අම්මා දවසක් ඔයාගේ නම මොකද්ද පුතේ කියලා තමන්ගේ පුතාගෙන්ම අහනවා අපට පෙන්නනවා. මගේම අම්මට මාව මතක නෑ කියන දුකට එයා ගොඩක් අඬනවා. ඊට පස්සේ මාස 6කට පස්සේ ඒ අම්මා නැති වෙලත් අහල පහල කිසිම කෙනෙක් දන්නේත් නැතුව මේ ළමයා තනියම විඳවපු බව කට්ටියට කියනවා. බොන්න පුරුදුනෙත් ඊට පස්සේ කියලා කියනවා. ජීවත් වෙලා වැඩක් නෑ හිතුනේ හින්දා දවසක් වහබීලා පාරේ වැටිලා ඉද්දි දාස් තමයි උදව් කළේ කියලා කියනවා. එතකොට දාස්ට මතක් වෙනවා එයාලා මේ නගරෙට එන අතරමඟ වැටිලා හිටියේ කොල්ලෙක්ව ඇම්බියුලන්ස් එකේ හොස්පිටල් යවපු හැටි. අම්මගෙන් පස්සේ කෑවද කියලා අහපු එකම කෙනා දාස් විතරයි කියලා කියනවා. බීලා වද දෙනවා කියලා හැමෝම ගහද්දි බනිද්දි ඔයාගේ ප්‍රශ්නේ මොකක්ද ඇහුවේ දාස් විතරයි කියලා කියනවා. දාස්ට පින් සිද්ධ වෙන්න මං හෙට ඩුබායි යනවා අලුත් ජීවිතයක් පටන් ගන්න කියලා කියනවා. දාස්ගෙන් මං දෙවියන්ව දැක්කා කියලා ඒ ළමයා කියනවා. මේක අහගෙන හිටපු හැමෝම අඬනවා. හැමෝටම තේරෙනවා එයාලා වැරදි කියලා. එයාලා හැමෝම නැගිටලනවා මේ පිරිමි ළමයා ගාවට. දාස්ගේ බොස් ගිහින් එයාව බදා ගන්නවා. ඉතින් මේ සංවේදී වෙලාවේ දාස්ගේ පොඩි පුතා ඉන්න තැනින් නැගිටලා කොහෙදෝ යන්න යනවා. තාත්තා අහනවා කොහෙද යන්නේ කියලා. එතකොට පුතා කියනවා හැමෝම මේ ආච්චි ගැන කතා වෙනවට වඩා කතා වෙන්නේ ඔයා ගැන. ඒ හින්දා ඒ ආච්චිගේ ෆොටෝ එක තියෙන තැනට ඔයාගේ ෆොටෝ එකකුත් තියන්න ඕනේ. මම මේක ගේන ගෙදර යන්න හැදුවේ කියලා කියනවා. තාත්තා ඈ කියලා අහනවා. හොඟ කාලෙකට පස්සේ ප්‍රකාශනෝ මෙයාලව බලන්න. ඡන්ද ID ටික දීලා යන්න ආවේ කියලා කියනවා. ඉතින් එයා අහනවා හැමදේම හොඳින් නේද? අහල පහල වැඩි සම්බන්ධකම් හදාගත්තේ නෑ නේද අහනකොට අම්මා කියනවා නෑ අයියේ අපි කතා කරන්නේවත් නෑ කියලා. ඒ කියද්දිම ඩෝබෙල් එක ගහනව ඇහෙනවා. මුල්ලි ගිහින් දොර අරිද්දි අහල පහල කට්ටිය කීප දෙනෙක්ම ඇවිත් කියනවා වසන්ති ඔයා දුන්නේ වෑංජනේ හරියම රසයි කියලා.
ප්‍රකාශ් කිසිම දෙයක් හිතාගන්න බැරුව බලන් ඉද්දි තව පිරිමි කෙනෙක් ඇවිත් ප්‍රකාශ් එක්ක ශ්‍රී ලංකන් ටැමිල් කතා කරනවා. අහල පහල අයටත් මෙයාලගේ ලැන්ග්වේජ් එක හොඳට පුරුදු වෙලා කියලා මෙතනින් අපට පේනවා. ප්‍රකාශ් දාස්ටයි වසන්තිටයි දොස් කියනවා හැමෝටම ඇත්ත කිව්ව එක ගැන. දාස් කියනවා එයාලා කාටවත් කියන්නේ නෑ බං කියලා. එතකොට ප්‍රකාශ් කියනවා දැන් ඔහොම හිටියට මොනවා හරි වුණාම කවුරුත් නෑ. උඹලට කිව්වට වැඩක් නෑ දෙයක් වුණාම තේරෙයි කියලා කෑමත් නොකාම එයා තරහ වෙලා වගේ යන්න යනවා. ඊළඟට පෙන්නනවා ගෙදර අයිතිකා රාගන් මහත්තයා වැඩ කරන පොලිස් ස්ටේෂන් එකට පොලිස් නිලධාරීන් ටිකක් එනවා. එතන ඉන්නවා වෛරවන් සෑරුයි, එයාගේ පොලිස් ලොක්කයි, තව තවත් නිලධාරී කණ්ඩායමක්ම ඉන්නවා. ඒ ඇවිත් කියනවා කේසවා නගර සර්ච් කරන්න ඕනි. ශ්‍රී ලංකන් ෆැමිලි එකක් ඉන්නවද කියලා අහනවා. එයාලා තමා රාමේශ්වරම් බෝම්බ පිපුරුම කළේ කියලා කියනවා. රාගවන් මහත්තයා එහෙම කවුරුත් නෑ කියලා බේර ගන්න බැලුවත් පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් ලොකු බස් එකකින් පොලිස් කණ්ඩායමක්ම බහිනවා කේසවා නගර සර්ච් කරන්න. ඒ දාස්ලව හොයලා. හැමෝම බලන් ඉන්නවා මේ මොකද වෙන්නේ කියලා. පොලිසිය ස්පීකර් එකකින් කියනවා අපි රාමේශ්වරම් පොලිසියෙන් ශ්‍රී ලංකාවෙන් ආපු ත්‍රස්තවාදී පවුලක් ඔයාලා එක්කම ජීවත් වෙනවා. එයාලා තමයි බෝම්බේ පිපිරෙව්වේ කියලා. එයාලට ඇවිත් ගෞරවනීය විදිහට බාර වෙන්න කියන්න අපිම හොයාගත්තොත් තත්ත්වය දරුණු වෙයි කියලා කියනවා. මේක අහපු වසන්ති පිස්සු වැටෙනවා. ඉවරයි. හැමදේම ඉවරයි. මොනවද මේ අපි ත්‍රස්තවාදියෝ කියලා කියන්නේ කියලා එයා අහනවා. වෙන දෙයක් වුණාවේ. මම මැරෙනකම්ම ඔයාලව ආරක්ෂා කරනවා කියලා තාත්තා කියනවා. මේ අතර පොලිසිය ගෙයින් ගෙට ගිහින් බලලා වෛරවන්ගෙන් අහනවා මෙයාලද කියලා. අම්මා දෙවියන් වඳිනවා පෙන්නනවා. හැම ගෙදරක්ම චෙක් කරලා අන්තිමට එනවා රාගවන්ගේ ගෙදරට. පොලිස්කාරයෙක් කියනවා පහළ තියෙන රාගවන් සර්ගේ ගෙදර උඩ තට්ටුවේ පවුලක් කුලියට ඉන්නවා කියලා කියනවා. රාගවන් මහත්තයා බය වෙලා වගේ ඉද්දි පොලිස් කණ්ඩායම දාස්ලාගේ ගෙදරට එනවා. හැබැයි මෙතන වෛරවන් සර් නැහැ. පොලිස් ලොක්කා මෙයාලගේ නම් රස්සාවල් මෙයාලගේ ඩොකියුමන්ට්ස් එහෙම ඉල්ලනවා. මෙහෙට ඇවිත් කොච්චර කල් දහද්දි අම්මා කියනවා අවුරුදු 8ක් කියලා. ඉතින් ටිකකින් මෙතනට වෛරවන් සර් එනවා. පොලිස් ලොක්කා අහනවා මෙයාලා නේ ශ්‍රී ලංකා පවුල කියලා. එතකොට වෛරවන් ටිකක් වෙලා බලන් ඉඳලා කියනවා මෙයාලා නෙමේ සර් කියලා. මේක ඇහුවහම පොලිස් ලොක්කා පිස්සු වැටෙනවා. එයා වෛරවන්ගේ කොලර් එකෙන් අල්ලගෙන අහනවා මට ඇත්ත කියපන් මේ උන් නේද කියලා. වෛරවන් සර් නෑ කියනවා. එහෙනම් දෙවෙනි ගෙදර අයද අහනවා. නැත්තම් තුන්වෙනි ගෙදර අයද? හතරවෙනි ගෙදර අයද කියලා අහනවා. මගේ රස්සාව රැක ගන්න නම් ඒ පවුල හොයා ගන්න ඕනේ කියලා කියනවා. එතකොටම කෝල් එකක් එනවා. අර ගහපු හිරකාරයා මැරුණා. සර්ව අත්දැඟුවට ගන්න නියෝග ලැබුණා කියලා එක නිලධාරියෙක් කියනවා. අපි දැන් යමු සර් කියලා ඒ නිලධාරියා මේ පොලිස් ලොක්කව එක්කන් යනවා එතනින්. වෛරවන් සර් විතරක් එතන නවතිනවා. පොඩි පුතා එයා එක්ක hina වෙනවා. එතකොට වෛරවන් සර්ුත් hina වෙලා මුකුත් නොකිය එතනින් යනවා. දාස් එක්කම වගේ දුවගෙන ඇවිත් සර් කියලා කතා කරද්දී වෛරවන් සර් හැරිලා බලනවා. සර්ට කොහොමද අහද්දි මං හොඳින්. ඔයාලට කොහොමද කියලා අහනවා. අපි සරණාගතයෝ සර් ඇයි අපි බේරගත්තේ කියලා අහනවා. එතකොට වෛරවන් සර් කියනවා ඇත්තම කියනවා නම් මම මෙහිට ආවේ ඔයාලා හොයාගන්න හිතාගෙනමයි. මට හිතාගන්න බැරුව හිටියේ ඔයාලා හොඳ අයද නරක අයද කියලා. ඒත් මෙහිට ආවට පස්සේ මට තේරුණා එක කියලා කියනවා. මේ කියන දේ දාස්ට තේරෙන්නේ නැහැ. ඉතින් දාස් අහනවා මට තේරුණේ නෑ සර් කියලා. එතකොට වෛරවන් සර් කියනවා ගියපු හැම ගෙදරකදීම උන දේ මේ වීදියේ හැම කෙනෙක්ම පොලිසිය එක කතා කරලා තියෙන්නේ ශ්‍රී ලංකන් ටැමිල් වලින්. ඉතින් ඒකෙන් වෛරවන් සර් තේරුම් අරන් තියෙනවා දාස් හොඳ මිනිස්සෙක් කියලා. වෛරවන් සර් කියනවා සාමාන්‍යයෙන් පිරිසක් එකතු වෙන්නේ සල්ලි බලයයි තියෙන තැනට. එහෙම නැතුවත් පිරිසක් ඉන්නවා නම් ඒ කියන්නේ හොඳ හදවතක් තියෙනවා කියන එකයි. හොඳින් ඉන්න කියලා වෛරවන් සර් යන්නත් ගිහින් ආයෙ හැරිලා කියනවා කවුද කිව්වේ ඔයාලා සරණාගතයෝ කියලා hina වෙලා යනවා. දාස් පිටිපස්සේ හැරිලා බලද්දි වීදියේ හැමෝම එයාගේ පිටිපස්සේ හිටගෙන ඉන්නවා පෙන්නනවා. එතකොට මර බලපැටියත් එතනට එනවා. දාස් එයාවත් වඩාගෙන කඳුළුත් පුරවගෙන hina වෙනවා. ඉතින් අන්න එහෙමයි මේ ලස්සන මූවි එක ඉවර වෙන්නේ. පටන් ගත්ත වෙලේ ඉඳන් ඉවර වෙනකම්ම කම්මැලිකමක් නැතුව එක දිගට බලන්න ආස හිතන මේ ලස්සන මූවි එකේ රිවිව් එක මෙතනින් අවසන් වෙනවා. ඉතින් තවත් ලස්සන මූවි රිවිව් එකකින් ආපහු හම්බෙනකන් සමුගන්න. අපේ මූවි බස් channel එක subscribe කරන්න, like කරන්න, අනිවාර්යෙන් කමෙන්ට් එකකුත් දාන්න.